ඇයි දෙයියනේ මේ ළමයාට අපි කියන දේ අහන්න බැරි? මොකද ඔය හැටි ඔය දරුවට කෑ ගහන්නේ? මේ කියන කිසිම දෙයක් කනකට ගන්නෙ නෑ. මේ වැඩ නිසා දවසක අපිට රෙද්දක් ඇඳගෙන පාරේ බහලා යන්න බැරි වෙනවා. ඒකයි මම මේ කියන්නේ. කවද්ද ඔය හිතුවක්කාර වැඩ ඉවර වෙන්නේ? දැන් අපේ දුව පොඩි ළමෙක් නෙවෙයිනේ. තරවටු කරලා හදන්න පුළුවන් වයසක නෙමෙයි දුව ඉන්නේ. අනේ අප්පච්චි. බලන්න දුවේ. ඔයාට මොනවායින් අඩුවක්? ඇයි දුවේ හිතුවක්කාර තීරණ අරගන්නේ? අපි දුවට හොඳ පිරිමි ළමෙක් හොයාගමු. දුවව ආදරෙන් බලා ගන්න පුළුවන් කෙනෙක්ව. අම්මා නම්මට පොඩක්වත් ආදරේ නැහැ. ඒකනේ යාට මාව තේරුම් ගන්න බැරි. දුව කොහෙදෝ මන්ද ඉන්න කොල්ලෙක්ව පටලාගෙන මහත්තයා. අපි මේකට මොකද කරන්නේ? අඩුතරමේ අපි දන්නේ නැහැ නේ මේ කොල්ල කාගේ කවුද කියලාවත්. පොඩ්ඩක් හොයලා බලුවා නම්. අපේ දුවට අර ග්‍රාම සේවක මහත්තයාගේ පුතාව මම යෝජනා කරලා තියෙන්නේ. හෙට අනිද්දා මේයි මගේ හිතේ. ඒ දරුවා නම් හොඳ ගුණ යහපත් දරුවෙක්. පුංචි කාලේ ඉඳන් දන්නවනේ. දැක්ක තැන ඔළුව නමලා කතා කරනවා. ඒ වගේ ළමයෙක් තමයි අපේ දුවට ගැලපෙන්නේ. අපි දුවටත් කියලා බලමු. අප්පච්චි දැන් අම්මගේ පැත්තේ. කවුරුත් මට ආදරේ නැහැ. අනේ මොනා වුණත් විදු මට කොච්චර ආදරේද? මට මේ මොනවා තිබ්බත් නැහැ යා නැත්තම්. අම්මයි අප්පච්චි මට මෙහෙමනම් සලකන්නේ මං විදුත් එක්ක යන. ඔයාට පුළුවන් ද හැමදාම මාව ආදරෙන් බලා ගන්නයි? ඇයි? ඔයාට මාව විශ්වාස නැද්ද? මේ ඒක නෙවෙයි. දැන් අපි කොහෙද යන්නේ? මන් දන්න තැනක් තියෙනවා. එතනට යමු. අනේ මට අමුතු බයක් දැනෙනවා. මොකට බය වෙන්නද මේ? මම ඉද්දි. මේකෙල්ල අපේ නංගුව කෑවා. මේකිට අපේ මොනාද අඩු උනේ? අපිට රෙද්දක් ඇඳගෙන පාරේ බහලා යන්න නැති කරා. ඔයා කොහොමද අපිට මෙහෙම ද්‍රෝහි උනේ? අනේ මගේ දුවේ. මොකද මේ කරගත්තේ? මොකද උනේ නුනේ? ඇයි මේ කලබලේ? ඔයාට එකපාරම ගෙදරින් එන්න හිතුනේ ඇයි? අපේ අම්මලා මං ගැන හිතන්නේ නැහැ විදු. ඒ වුණාට ඔයා මට ආදරේනේ. ඒ වුණාට මේ විදිහට අම්මලාට විරුද්ධ වුණ එක වැරදි. හරි හරි. දැන් එහෙනම් වොෂ් එකක් දාගෙන රෙස්ට් කරන්න. පුංචි කාලේ ඉඳන් රැක බලාගත්තු දෙමව්පියන්ව දාලා මාත් එක්ක ආව මේ කෙල්ල මට ආදරේ ඇති කියලා මං කොහොමද විශ්වාස කරන්නේ? දෙමව්පියන්ටවත් ආදරේ නැති මේ කෙල්ල? මොනවද ඔච්චර කල්පනා කරන්නේ? නිදාගමුනේ. කොහෙද ඉන්න මේ මනුස්සයා මේ උදේ පාන්දර? මගේ ජීවිතේ ළඟ තිබුණ සල්ලි රත්තරන් බඩු මේ ඔක්කොම තරම් ඔයා ගියා. ඔයා නිසා මං කොච්චර අම්මටයි අප්පච්චිටයි විරුද්ධ වුණාද? ඒත් අද ඔයා මොකද්ද මේ විදු බටවා කළේ? ඔයාමගේ මුළු ජීවිතේම විනාශ කළා. ඔව් මගේ අහිංසක අම්මයි අප්පච්චි මං ගැන කොච්චරනම් බලාපොරොත්තු තියන් දේ මිනිස්සු හිටියේ. අන්තිමට මම අම්මයි අප්පච්චි කිව්ව දේ මං චුට්ටක් හරි යවුවනම් අද මට මෙහෙම වෙන්නේ නැහැ. මං විදුගේ ආදරෙන් අන්ධ වුණා. ඒ මිනිහා මාව රැවට්ටුවා. මං හිතුවේ නෑ කවදාවත් මට මෙහෙම වෙයි කියලා. මගේ මුළු ජීවිතේම අපායක් කළා. මේ හැමදේම පකේ වැරදි.
දැන් ඉතින් හිතලා වැඩක් නැහැ. වාගේ චූටි දුව අදින් පස්සේ මතකයක් විතරක් නොවේ යන්නේ. මට කරන්න දෙයක් නැහැ. මට සමා වෙන්න තාත්තේ. ජීවිතය කියන්නේ හරියට මේ මහ මුහුද වගේ. හිතන්නවත් නැති වෙලාවක තමයි ලොකුම රළ ඇති වෙන්නේ. විදූලා, ශානිකාලා මේ හැමෝම හෙව්වේ ආදරය. හැබැයි ඒ ආදරය හොයන ගමනේදී එයාලට මගේ ඇරුණි ජීවිතය. දෙමව්පියන්ගේ වචනවලට පිටුපාලා හිතේ ඇතිවෙන තාවකාලික හැඟීම් වලට රැවටිලා ගන්න තීරණ අන්තිමට ඉතුරු කරන්නේ අකාලයේ මිලිනවුණු ජීවිත විතරයි. හෙටත් තවත් විදූලා, ශානිකාලා මේ සමාජයේ ඉඳී. ඔවුන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදයක් එක්කම බුද්ධිමත්ව ජීවිතය දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මොකද හැම ජීවිතයකටම වටිනාකමක් තියෙනවා.